Hello children, how are you doing? I think you all are doing well, aren't you? ඉතින් ආදරණීය දුවේ පුතේ මේ ඉංග්‍රීසි with සුරංග සර් YouTube නාලිකාවෙන් ඔයාට අවශ්‍ය ඉංග්‍රීසි පාඩම් සියල්ල මුල සිට සරලව පැහැදිලිව කියලා දෙනවා. Okay my dear children, let's begin our today's lesson. Children, how many letters are there in English alphabet? කියන්න බලන්න. ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීයක් තියෙනවද? I think you all know about that. There are 26 letters in English alphabet. ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීයක් තියෙනවද පුතේ? අකුරු 26ක් තියෙනවා. We can divide those letters into two parts. What are they? අපිට මෙන්න මේ අකුරු 26 කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කියන්න බලන්න මොනවද ඒ කොටස් දෙක? අයියෙන් කියන්න. What are they? Vowels and consonants. We can divide those 26 letters into two parts, vowels and consonants. So children, today we are going to learn about vowels. අද අපි ඉගෙන ගන්න යන්නේ vowels. ඒ හින්දා පුතේ ගන්න ඔයගොල්ලන්ගේ notebook එක අරගෙන මාතෘකාව ලියන්න vowels කියලා. Vowels. Let's get children. Now write down the topic vowels. Children, tell me what do you mean by vowels? පුතේ vowels කියන්නේ මොනවාද? කියන්න බලන්න. vowels කියන්නේ මොනවාද? කොහොසට එනයි කියන්නේ. Very good. vowels කියන්නේ මොනවාද? ස්වරාක්ෂර වලට. මොනවාද? ස්වරාක්ෂර වලට. එහෙනම් මෙතන යටේ වරහණක් දාලා ලියන්න ස්වර කියලා. මොනවා කියලාද? ස්වර. ස්වර කියලා ලියනකොට අල් සයන් තමයි කියන්නේ. ස්වර. හරියට ලියාගන්න ස්වර. හරි පුතේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 කොටස් දෙකකට බෙදන්න පුළුවන් vowels and consonants කියලා. එතකොට vowels කියලා කියන්නේ ස්වරාක්ෂර වලට. Now tell me what are the vowel letters? කියන්න බලන්න පුතේ. What are the vowel letters? හරියට කියන්න. A, E, I, O, U. A, I, O, U. අන්න කොහොමද මතක තියාගන්නේ? A, E, I, O, U. A, I, O, U. හරි. එහෙනම් ලියාගන්න දැන්. ස්වර අකුරු A, E, I, O, U. එතකොට ස්වර අකුරු කීයක් තියෙනවද? ස්වර අකුරු තියෙනවා 5. ඔන්න මම ලොකුවට දැම්මා 5 එකක් කරලා. එතකොට ඔයාලට තේරෙන්නේ පැහැදිලිද? 5ක් තියෙනවා කියලා. දැන් ඔයගොල්ලෝ නෝට්බුක් එකේ A, E, I, O, U කියලා මේ පැත්තෙන් සරල වරහණක් දාලා ලොකුවට දාගන්න 5යි කියලා. වීඩියෝ එක පෝස් කරලා ලියගන්න. Okay children. අපි දැන් අපේ පාඩමේ වැදගත්ම කොටසට තමයි යන්න හදන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ස්වර අකුරු 5. සර් එක කියන්න බලන්නයි. A, E, I, O, U. එතකොට පුතේ ඔයගොල්ලෝ ස්වර අකුරු 5ක් තියෙනවා කියලා දැනගෙන හිටියට මේ ස්වර අකුරු වල තියෙන sound එක දැනගෙන හිටියද? Okay my dear children. Now we are going to learn about vowel sounds. දැන් පුතේ අපි ඉගෙන ගන්න හදන්නේ ස්වර ශබ්ද ගැන. දැන් ඔයගොල්ලන් දන්නවා ස්වර අකුරු 5ක් තියෙනවා කියලා. මොනවද ඒ ස්වර අකුරු 5? සර් එක කියමු බලන්නයි. A, E, I, O, U. දැන් අපි මෙන්න මේ ස්වර අකුරු 5ට අදාළ ස්වර ශබ්ද මොනවද කියලා බලමු. Okay. Now look at the board children. දැන් පුතේ මෙන්න මේ A අකුරට අදාළ තියෙන ස්වර ශබ්ද ටික මොනවද කියලා අපි බලමු. A අකුරට අදාළ තියෙන ස්වර ශබ්ද ටික තමයි A,
කීයක් තියෙනවද? 4ක් තියෙනවා. කියන්න බලන්න හතර. හරිම ලේසි නේද? ඊළඟට අපි බලමු ඊ අකුරට අදාළ ඉවසන ශබ්ද දෙක මොනවද කියලා. ඊ අකුරට තියෙන ශබ්ද ටික තමයි මොනවද ශබ්ද ටික? අයි අකුරට අදාළ ශබ්ද ශබ්ද කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොනවද දෙක? ඊළඟට ඕ අකුරට අදාළ හරිම ලේසි. මොනවද ශබ්ද දෙක? යු අකුරට අදාළ තියෙන ශබ්ද දෙකක් තියෙනවා. එතකොට පුතේ සර අකුරු පහක් තියෙනවා. සර ශබ්ද කීයක් තියෙනවද? ගණන් කරන්න බලන්න. සර එක ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12. How many? There are 12 sounds. සර ශබ්ද කීයක් තියෙනවද? 12ක් තියෙනවා. එහෙනම් අපි ඒකත් දානවා මෙතනින්. සමගමනාවක් දාලා මොකුවට දාගන්න 12යි දාන්න. 12ට. දැන් ඔයාලා නෝට් එකේ පැහැදිලිව සටහන් කරගන්න නෝට් එක. හරි නේද පුතේ? හරියට ලියාගත්ත නේද නෝට් එක? මේ නෝට් එක ඔයගොල්ලෝ හරියට පාඩම් කරන්න. ඔයගොල්ලන්ට මේක හරියට තේරුම් නැත්නම් මේ වීඩියෝ එක නැවත බලලා ඔයගොල්ලන්ට හරියට පැහැදිලි වෙ නැත්නම් මේක බලන්න. ඊට පස්සේ නෝට් එක පාඩම් කරගන්න. මොකද අපිට මේ ඉරු ටික සහ සකුරු ටික ශබ්ද ටික දන්නේ නැතුව ඉස්සරහට වැටේ කරගෙන යන්න බැරි වෙනවා. විශේෂයෙන් අපිට නම් ගම් ටික හදා ගන්න බැරි වෙනවා. එතකොට ඩික්ටේෂන් ටික හරියට කරගන්න බැරි වෙනවා. පාඩම කියව ගන්න බැරි වෙනවා. අන්න එතකොට තමයි UDC එපා වෙන්නේ. ඉතින් මේ ඉංග්‍රීසි ශ්‍රී සුරංග සර් YouTube නාලිකාවේ ඔයගොල්ලන්ට අවශ්‍ය පාඩම් ටික පැහැදිලිව සරලව කියලා දෙනවනේ. ඉතින් ඔයගොල්ලෝ තාමත් මේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්නේ නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. Okay, my dear children, now we are going to wind up our today's session. Before that, I would like to remind you what we learned today. අද අපි පාඩම අවසන් කරන්න කලින් බලමු අපි අද ඉගෙන ගත්තේ මොනවද කියලා. අපි අද ඉගෙන ගත්තේ පුතේ vowels ගැන. vowels කියන්නේ මොනවද? ස්වර ගැන. එතකොට ස්වර අකුරු පහක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. මොනවද මේ ස්වර අකුරු පහ? A, E, I, O, U. මේ ස්වර අකුරු වලට අදාළව ස්වර ශබ්ද තියෙනවා කියලා ඉගෙන ගත්තා. ස්වර ශබ්ද කීයක් තියෙනවද? ඔව්. අන්න හරි. ස්වර ශබ්ද කීයක් තියෙනවද? 12ක් තියෙනවා. මොනවද මේ 12? ඉවරේද හරියටද? එහෙනම් හරි. එතකොට ස්වර අකුරු පහක් තියෙනවා. ස්වර ශබ්ද 12ක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ හරියට ඉගෙන ගන්න. එතන හරි පුතේ. අපි එන අපේ ඊළඟ වීඩියෝ එකකින් ඉගෙන ගමු consonants කියන්නේ මොනවද කියලා. What do you mean by consonants? Consonants කියන්නේ මොනවද? සිංහල තේරුම. දන්නව නම් සිංහල තේරුම් දෙකක් කමෙන්ට් කරන්න. Okay children, let's meet with our next video. Until then, goodbye and have a nice day.